හායි කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු එහෙනම් මම මේ කොහෙද යන්නේ කියලා. මට ඉතින් අර ගත්ත ටී-ෂර්ට් එක අඳින්න බෑ කියලා. ඒක හින්දා මම මේක ගත්තා. ඔයාලට ඉතින් මේ පොලිම දැක්කහම නම් හිතනවා ඇති මේ කොහෙද කියලා. කියන්න බලන්න මේ කොහෙද කියලා එහෙනම්. නෑ තාම පොලිම ඉවර නෑ. මේ ඔයාලට පේනවනේ ඉතින් කට්ටියත් අද අවුව බිම ඉඳගෙන ඉන්න විදිහ. ඊට පස්සේ ඉතින් මම ගියේ මගේ වැඩේ කරගන්න තමයි. මං ගියේ ෆ්‍රොක් එකක් මාරු කරන්න. ඉතින් එතන ලස්සන ෆ්‍රොක් තිබ්බේ නැති හින්දා මං මේ විදිහට ෂෝට් දෙකක් අරගෙන ආවා. ඊට පස්සේ මං ගියා කෝවිලට ගිහින් එන්න. එදා කෝවිලේ පූජාවක් තිබ්බා. ඒකින් හින්දා කට්ටිය ඔක්කොම පූජාව කරන තැන තමයි හිටියේ. ඒ කරලා සහස් වෙනට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉඳලා වෙරළු අච්චාරුවක් කාලා ආවා. මේ තියෙන පොඩි ළමයි ප්ලේ කරන තැන. මේක සමහර ඒවාට නම් ටිකට් ගන්නවා. සමහර ඒවාට ටිකට් ගන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ මං අනිවාර්යෙන් නුවර ගියොත් චොක්ලට් ගන්න තැන. මේක තියෙන්නේ KCC එකේ. මේ KCC එකේ ප්ලේ කරන තැන සමහර ගේම් ප්ලේ කරන්න නම් ඉතින් රුපියල් 400ක් 600ක් වගේ ගාණක් ගන්නවා. දැන් නම් මම මේ ඉන්නේ පොලේ. මොකද අම්මා කිව්වා එළවලු ටිකක් ගේන්න කියලා. පොලේ නම් ඉතින් එළවලු කොහොමත් කඩේට වැඩිය ගොඩක් අඩුයි. ඒකල්ලා ඉතින් මම දවල්ට කාලා හවස 3ට විතර ගෙදරට යන්න පිටත් වුණා. උදේ පටන් ගත්ත පොලිම හවස් වෙනකොට ඉතින් එහෙම්මම තමයි. මේ පේනවනේ ඉතින්. නුවර ඉඳලා මහයියාවේ බෝක්කුවත් පහු කරනකන් විතර සෙනඟ. ඒ කියන්නේ ඒ තරම් පොලිම දිගයි. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම දැන් ඉතින් මේ ගෙදර යන ගමන් ළමයි. බයි බයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන්න හොඳේ.